මහජනතාව වුණු අපිට පොලිසියට ඇවිත් කට උත්තරයක් දෙන්න කීවම අපට පුළුවන් ද පිරිසක් එකතු කරගෙන පොලිසිය ඉස්සරහට ගිහිල්ලා ජය වේවා කියලා කෑ ගහ රාජකාරියට බාධා කරන්න. එහෙම පුළුවන්ද? මං කියන්නේ එහෙම අපිට බෑ. හැබැයි රාජපක්ෂලට රනිල්ට සජිත්ලට නාමල්ලට මේ රටේ වෙනම නීතියක් තිබුණා කියලා අද ඔබ දකින රූපරාමුලින් දකින්න ඇති. ඉතින් මේ රූපරාමු දැක්කහම අපට හිතුනේ එක දෙයයි. ගම්වල කොච්චර අම්මලා ළමයි මරලා දිවිනහ ගන්නවද? කොච්චර ළමයි දාලා යනවද? මේවට අපිත් වැරදි බං. අවුරුදු 76ක් මේ කාලකන්ණි දේශපාලනට කඩේ ගිය අපි උන්න ගෙනාවෙත් අපි උන් බලයට එන්න නොකරන දෙයක් නැහැ. මුලින්ම සිංහලයේ රැල්ලක් හැදුවා. තාපවල චිත්‍ර ඇඳා. පාස්කු බෝම්බ ගැහුවා. ජාතියාලයයි ආගම්මාලයයි මේ හැමදේම ගත්ත අනුකම්පාවලින් මුන් බලය ගත්තා. ඔබට මතකද සිරිසේනගේ දින 52 ආණ්ඩුව රාජපක්ෂලගේ පැවැත්මට අටවපු FCI එකට ආවේ ෂෝට් ගහගෙන. මතක් කරගනින්න. අපි එක පක්ෂයක් වෙනුවෙන් නැහින්න ඕනේ නැහැ. කැපුවත් නිල් කැපුවත් කොල්ල කැපුවත් රතු කියන දණ්ඩ අපි වැටෙන්න ඕනේ නැහැ. අපේ දේශපාලනයේ අංක 1 වෙන්න ඕන මගේ රට. ඇත්තරම මේ ඇවිල්ලා ඉන්න එවුන් ඇත්තරම කියනවනම් මේ මහ පොළොට බරක් ලංකාවේ ආර්ථිකයට වගේම සියලු පුරවැසියන්ගේ ජම්මාන්තර හතුරුමු. උන් කැමති මේ හොරු ඇවිල්ලා මේ රට හොරකම් කරලා විනාශ කරලා කාබාසිනී කරලා නැති මංගස්ථාන කරනවා තමයි. ඇත්තම කියනම් මෙහෙව් තිරසන්නු රටේ එක පැත්තකට කරලා උන්ව වෙනම කොටු කරන්න ඕන. අර කිව්වා වඳුරු දූපතට හරි කමන්නේ මුන්ව ගිහින් දාන්න ඕන. මොකද උන් කැමති හොරුන්ට මුන් ඇවිත් රටේ අනිත් ටිකත් හොරා කාලා ගියත් නාමල් බේබිට ජයවා කියලා සිරන්තිට ජයවා කියලා පුපදෙන මීහරක් සෙට් එකක් තමයි මේ ඉතුරු වෙලා ඉන්නේ. මුන් දන්නේ මේ නාකි උන්දව 100 ඉගෙන ගන්න තියෙන්නේ උන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වියදම් කරන්න තිබුණු බදු සල්ලි හොරා කාපුව ගැන ප්‍රශ්න කරන්න කියලා. ඉතින් ඇත්තටම පව්. ඇත්තටම යකෝ මේ ගොන්නු හිතන් ඉන්නේ මේක මේ උසාවියෙන් දීපු තීන්දුවක් මුන් දැන් මේ නිදොස්කොට නිදහස් කරා කියලා. ඇත්තටම බල තේරුම් ගනින්න මේක පොලිසියට දීපු කට උතරයක් ගන්න එන්න කියලා දීපු අවස්ථාවක්. මේක නඩුවක් දාන්නේ පොලිසිය. ඊට පස්සේ නඩුව විභාග කරන් උසාවියේ තීන්දුවක් දෙනවා. මේ මෝඩ හිතන්නේ මේක මේ උසාවියෙන් දීපු නිදොස්කොට නිදහස් කරලා දීපු තීන්දුවක් කියලා. මේ වගේ කාලකන්ණි ජනතාවක් එක්ක රටක් කොහොමද හදන්නේ? රටේම සල්ලි හොරා කාලා රටේම රටම නැති කරලා ජනතාවට යන්නේම නැති කරපු මේ වගේ හැටි කරකට තවමත් මුන් කඩේ යනවා. උඹලා සේරම එකට එකතු වෙලා උඹෑ කියපල්ලා ඌට වැඩිය හොඳයි. මේ රට මෙහෙම හරි තියෙන එක ගැන ආඩම්බර වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අධ්‍යාපන ප්‍රසංස්කරණ ඉක්මනට අරන් වරෙල්ල කියලා අපි ආණ්ඩුවට බල කරනවා. නැත්තම් අනාගතයේ මේ වගේ හරක් ටිකක් තමයි අපිට බලා ගන්න වෙන්නේ. උන් හොරකම් කරලා වාහනවල ගිහින් ආතල්ලගේ ගෙදර යනවා. එළියේ කහින මේ සමහර එවුන්ගේ ගෙවල් වල සමහර අද කන්නවත් නැතුව ඇති. උඹලගේ ගෙවල් යකෝ නැති උනේ, උඹලගේ සල්ලි යකෝ නැති උනේ, උඹලා වහල් වෙන්න එපා. ඇත්තටම මුන් අද දවසේ මුන්ගේ රස්සාවල් දාලා පාන්දරින් ඇවිත් ගිනියව්වේ උගුරේ ලේරා වෙනකන් කෑ ගහලා බස් එකේ ගෙදර යනවා. සිරන්ති හොරකනුත් කරලා කට උත්තරක් දීලා V8 එකේ ඇවිත් මුන්ටත් කලින් ගෙදර යගිල්ලා ටීවී එකෙන් මේක බලලා hina වෙනවා ඇති. මේ වටේ ඉඳන් ජයවා කියන 70ට දරුවට අසනීපයක් වුණාම ප්‍රයිවට් තැනකින් බෙහෙත් ටිකක් ගන්න සල්ලි නැහැ. ආස වෙලාවකට එළියට ගිහින් කෑමක් කන්න සල්ලි නැහැ. හරියට ගෙයක් දොරක් නැහැ. තමන්ගේ කියලා වාහනයක් නැහැ. කුලිවලට ගියේ නැත්තම් එදා වේලා කන්න නැහැ. ඒත් ඇයි බං උඹලව අනාථ කරපු උන්ටම උඹලා කඩේ යන්නේ? උන්ට ජය වෙලා තියෙන්නේ. ඇත්තටම උන්ට ජය වෙලා තියෙන්නේ. උඹලටයි ජය වෙලා නැත්තේ. උඹලයි පරාද වෙලා තියෙන්නේ. උඹලයි ෆේල් වෙලා තියෙන්නේ. පක්ෂවලට කඩේ නොයා යථාර්ථය ඇත්ත දකපල්ලා. නැත්තම් උඹලගේ දරුවොත් ඔතනින් එහාට ලෝකයක් දකින්නේ නැහැ. අපට මතකයි 2015 යහපාන් රජය යටතේ අංකල් රනිල් යටතේ හිටපු CID එක සිරිලියගෙන් ප්‍රශ්න කළේ ගෙදරට ගිහින් අද පැය 4ක් FCID එක ඇතුලේ ආණ්ඩුවට අපට කියන්න තියෙන්නේ කෙලින් ඉඳපල්ලා මිනිස්සු ඉන්නව උඹලා එක්ක ලිස්සලා යන්න දෙන්න එපා මේ තමා ලංකාවේ ඉන්න අංක 1 හොරු මිනිමරුන් වලට සම්බන්ධයි දූෂණ වලට සම්බන්ධයි ඔය දැන් උඹලා කොටු කරගන්න හදනවනේ හිර කරලම් දාපල්ලා කිසිම බුරුලක් දෙන්න එපා වැල නොකඩියනවා ඇදපන් සේරම වමාරපල්ලා සුළු පටු වැරදි නෙවෙයි තියෙන්නේ හරියටම නිලේ අල්ලපන් වමාරපල්ලා මීට කලින් මේව වෙනස් නොවුනේ පාලකයේ අදූෂිත නිසා මීට කලින් මේව මෙහෙම උනේ නැත්තේ පාලකයෝ දූෂිත නිසා පාලකයෝ දූෂිත නම් ඒ රාජ්‍යම දූෂිත වෙන එක සාමාන්‍ය තත්ත්වයක් අද පාලකයෝ අදූෂිතයි සමාජයක් නීතිකරුක කරන්න අවශ්‍ය නම් අපි තියන්න ඕන පළමු පියවර අපි අදූෂිත පාලකෙක් තෝරගෙන කරලා තියෙනවා
ජනතාව ඒ තැබූ පළමු පියවර අපි මේ දකින්නේ ඒ දූෂිතයන්ට එරෙහිව ඒ ගමන. හැබැයි කවුරුවත් කෙදිරි ගන්න එපා. මේක ජනතා පොරොන්දුවක්.